ආයුබෝවන් දුවේ පුතේ වෙනදා විදිහටම අද දවසේදීත් සම්පත් බස්නායක YouTube channel එක සමගයි ඔබ සම්බන්ධ වෙලා සිටින්නේ. ඔව් දුවේ පුතේ ශිෂ්‍යත්ව විභාගයට ලෙහෙසියෙන් පහසුවෙන් ගණිත ගැටලු විසඳන ක්‍රම කියලා දෙන අපේ පාඩම් මාලාවේ අංක 5 ගණිත ගැටලු පාඩමත් එක්කයි අපිට සම්බන්ධ වෙන්න තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා දුවේ පුතේ අපි අංක 4 ගණිත ගැටලු යටතේ දුන්න අභ්‍යාස ටිකේ පිළිතුරු වලට ගිහිල්ලා බලමු. ඔව් දරුවනේ. පළවෙනි ගැටලුව මෙන්න මෙහෙම දුන්නේ අපි. වෘත්තාකාර ඉඩමක් වටා මීටර් 3න් 3ට කණු 10ක් සිටුවා ඇත. එම ඉඩම වටා ඇති මුළු දුර කොපමණද කියලා. බලමු ලෙහෙසි පහසු ක්‍රමයක් සමග ආය මතක් කරගෙන මේ පාඩමට නිවැරදි පිළිතුර ඔබ සපයලා තියනවාද කියලා. ඔව් දරුවනේ. දුර ගුණ කිරීම කණු ගණන. බලමු දුර ප්‍රමාණය කොච්චරද කියලා. මීටර් 3න් 3ට. එනිසා මීටර් 3 ගුණ කිරීම කණු ගණන 10යි. 3 10න් ගුණ වුණාම 3 වරක් 10 30යි. එමනම් අපිට පිළිතුර එනවා එම ඉඩම වටා ඇති මුළු දුර ප්‍රමාණය මීටර 30යි කියලා. බලමු දෙවෙනි ගැටලුවට ගිහිල්ලා. මීටර් 4න් 4ට වෘත්තාකාර ඉඩමක් වටා කණු 5ක් සිටුවා ඇත. එම ඉඩම වටා ඇති මුළු දුර කොපමණද? මෙහිදී දරුවනේ මේ වෘත්තාකාර කියන වචනය ඔබ හොඳට මතක තබා ගන්නට ඕනේ. ආයසරයක් එහෙනම් ගිහිල්ලා බලමු විසඳන ආකාරයට. මේ විදිහට ඔබ මේ පහසු ක්‍රමයේ භාවිත කරලා මේ ගැටලුවට ඉතා ඉක්මනින් පිළිතුරු සපයා ගන්නට ඇති. දුර ගුණ කරනවා දරුවනේ කණු ගණනින්. මීටර් 4න් 4ට. එනිසා මීටර් 4 ගුණ කරනවා කණු ගණන. කණු ගණන 5යි. 4 වරක් 5 20යි. එම ඉඩම වටා ඇති මුළු දුර ප්‍රමාණය මීටර 20යි. අපි දැන් බලමු අභ්‍යාසවල අංක 3 යටතේ අපිට හම්බෙච්ච ගැටලුව. වෘත්තාකාර ඉඩමක් වටා මීටර් 5න් 5ට කණු 10ක් සිටුවා ඇත. එම ඉඩම වටා ඇති මුළු දුර කොපමණද? වෘත්තාකාර ඉඩමක්. ඒ නිසා දරුවනේ දුර ගුණ කර ගන්නවා කණු ගණනින්. දුර ගුණ කර ගන්නවා කණු ගණනින්. මීටර් 5න් 5ට. එනිසා 5යි ගුණ කිරීම 10ක් සිටුවා ඇත. කණු 10යි. 5 ගුණ කිරීම 10. 5 වරක් 10. එහෙම නැත්නම් 10 වරක් 5 50යි. එන් අහන ප්‍රශ්නය එම ඉඩම වටා ඇති මුළු දුර කොපමණද? පිළිතුර දරුවනේ එනවා මීටර 50යි කියලා. ඔව් එහෙමනම් අපි ගණිත ගැටලු අභ්‍යාසාංක 5 යටතේ අපට හම්බ වෙන පළවෙනි ගැටලුවට යමු. බලන්න තිරේ දිහා පැහැදිලිව අපිට ගණිත ගැටලුවක් දීලා තියෙනවා. මා ළඟ වීදුරු බෝල ප්‍රමාණයක් ඇත. එයින් 6ක් හැර ඉතිරිය රතු පාටය, 3ක් හැර ඉතිරිය කොළ පාටය, 7ක් හැර ඉතිරිය නිල් පාටය. මා ළඟ ඇති වීදුරු බෝල ගණන කීයද? මා ළඟ ඇති වීදුරු බෝල ගණන කීයද? මේක තමයි අපිට දීලා තියෙන ප්‍රශ්නය. මේ ගැටලුව විසඳනකොට දරුවනේ ලෙහෙසි පහසු ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මෙහි තිබෙන මේ ඉලක්කම් ටික එහෙම නැත්නම් මේ සංඛ්‍යා ටික අපි එක පෙළට ලියා ගන්නවා. ඒ කිව්වේ 6ක් හැර ඉතිරිය රතු පාටය. එතන තියෙනවා 6. අපි ලියා ගන්නවා 6. 3ක් හැර ඉතිරිය කොළ පාටය. එහෙමනම් එතනදී අපිට හම්බෙච්ච ඉලක්කම 3. එයාවත් ලියා ගන්නවා. 7ක් හැර ඉතිරිය නිල් පාටය. ඊළඟට හම්බෙච්ච ඉලක්කම 7. මෙන්න මේ විදිහට 6 3 7 කියන ඉලක්කම් ටික මම ලියාගෙන ඒ ටිකේ අගය එකතු කරලා ගන්නවා. 6ට 3ක්. 6ට 3ක් එකතු වුනහම 9යි. 9ට එකතු කරන්න ඕන දරුවනේ 7ක්. 9ට 7ක් එකතු වුනහම 16යි. ඊළඟ පියවරට යන්න. අපිට මෙතනදී වඩා වැදගත් වෙනවා මෙන්න මේ කියන කොටස. 6ක් හැර ඉතිරිය රතු පාටය. අපිට දැන් පාටක් හම්බුණා රතු කියලා. එක පාටක් රතු. 3ක් හැර ඉතිරිය කොළ පාටය. තව පාටක් හම්බ වුණා, වර්ණයක් හම්බුණා. ඒක තමයි කොළ. 7ක් හැර ඉතිරිය නිල් පාටය. යලිත් වර්ණයක් අපේ නිත ගැටුණා. ඒ තමයි දරුවනේ නිල්. ඒ කියන්නේ මෙතන පාට තියෙනවා 3ක්.
පාට වර්ග 3ක් තියෙනවා. ඒ තුනෙන් පාට ගණනින් එකක් අඩු කරන්නට ඕනේ. තියෙන පාට මොනවද කියලා ඉස්සරහ බලමු. රතු, කොළ, නිල්. රතු, කොළ, නිල් කියලා පාට 3ක් අපිට හම්බ වුණා. දැන් අපි එහෙනම් මේ පාට ගණනින් එකක් අඩු කරනවා. ඒ කියන්නේ 3න් එකක් අඩු කරනවා. 3න් එකක් අඩු වුණාම 2යි. 3න් එකක් අඩු වුණාම 2යි. දැන් අපිට ආව අගය පාට ගණනින් එකක් අඩු කරලා එන අගයෙන් මෙන්න මේ විදිහට බෙදා ගන්නවා. 16 බෙදීම 2. 16 2න් බෙදුනහම 8යි. එහෙනම් මා ළඟ ඇති වීදුරු බෝල ගණන 8යි. දැන් දරුවන්ට පැහැදිලි ඇති මේ ගණිත ගැටලුව විසඳාගත්ත ආකාරය. අයිසරයක් මම කියලා දෙන්නම්. මුලින්ම කරන්නේ සංඛ්‍යා ටික තිරේ දිස් වෙන ගණිත ගැටලුවේ දිස් වෙන සංඛ්‍යා ටික ලියා ගන්නවා. දැන් මෙහි දිස් වෙන්නේ 6යි 3යි 7යි. ඒ ටික එකතු කරනවා. එහි එකතුව ආවා 16යි කියලා. ඊට පස්සේ දරුවනේ දීලා තියෙන පාට ගණනෙන් එකක් අඩු කරනවා. මේ දීලා තියෙන පාට ගණන 3යි 3න් එකක් අඩු වුණාම 2යි. ඊළඟට අපි කරන්නේ අපිට ආව අගය දෙකෙන් බෙදා ගන්න එක. පාට ගණනෙන් එකක් අඩු කරලා එන පිළිතුරෙන් බෙදා ගන්න එක. 16 දෙකෙන් බෙදුනහම 8යි. මම විශ්වාස කරනවා හිතනවා දරුවන්ට මේ ගණිත ගැටලුව පහසුවෙන් විසඳා ගන්න ආකාරය තේරෙන්නේ නැති කියලා. බලමු අපි තවත් එවැනිම ගැටලුවකට ගිහිල්ලා. තිරේ දිස් වෙනවා මේ ගණිත ගැටලුව මෙහෙම. මා ළඟ වීදුරු බෝල සංඛ්‍යාවක් ඇත. එයින් 5ක් හැර ඉතිරිය කොළ පාටය. 6ක් හැර ඉතිරිය නිල් පාටය. 9ක් හැර ඉතිරිය රතු පාටය. මා ළඟ ඇති වීදුරු බෝල ගණන කීයද? මුලින් හදපු ගණන වගේම දරුවනේ මෙහි තියෙන ඉලක්කම් ටික අපි පැත්තකින් ලියා ගන්නවා. කවුද හම්බුනේ අපිට ඉලක්කම්? 5 හම්බ වුණා, 6 හම්බ වුණා, 9 හම්බ වුණා. ඒ කට්ටිය මම මෙන්න මේ විදිහට ලියා ගන්නවා. ඊළඟට මේ තියෙන ඉලක්කම් ටික අපි එකතු කර ගන්නවා. 6ට 9ක් එකතු වුනහම 15යි. 15ට 5ක් එකතු කළාම 20යි. අපි අගයන් ටික මේ විදිහට එකතු කරලා ගත්තා. ඊළඟට මම බලනවා මෙහි තියෙන පාට ගණන. කොළ පාට තියෙනවා, නිල් පාට තියෙනවා, රතු පාට තියෙනවා. ඒ කියන්නේ පාට වර්ග 3ක් තියෙනවා. දැන් අපි මොකද කරන්නේ? පාට ගණනෙන් එකක් අඩු කරනවා. ඒ කියන්නේ 3න් එකක් අඩු කරනවා. 3න් එකක් අඩු වුණාම 2යි. ඊළඟට දරුවනේ 20 බෙදනවා, අව පිළිතුර බෙදනවා පාට ගණනෙන් එකක් අඩු කරලා ආපු වගේ 20 බෙදනවා 2කින්. 20 2කින් බෙදුනහම 10යි. ඒ කියන්නේ මා ළඟ ඇති වීදුරු බෝල ගණන 10යි. මා ළඟ ඇති වීදුරු බෝල ගණන 10යි. බලමු අපි තවත් එවැනිම ගැටලුවකට ගිහිල්ලා. මා ළඟ පෑන් ප්‍රමාණයක් ඇත. එයින් 8ක් හැර ඉතිරිය නිල්ය. 6ක් හැර ඉතිරිය දම්ය. 10ක් හැර ඉතිරිය රතුය. මා ළඟ ඇති පෑන් ගණන කීයද? දැන් අපි ගණිත ගැටලු දෙකක් විසඳුවා. ඒ නිසා දරුවන් හැමෝටම මේ ගණිත ගැටලුව ඉතා ඉක්මනින් විසඳ ගන්න පුළුවන් වෙයි. මුලින්ම අපි කරන්නේ ඉලක්කම් ටික ගණිත ගැටලුවේ තියෙන ඉලක්කම් ටික පැත්තකට ගන්න එක. ඒ කියන්නේ 8 6 10. මෙන්න මේ විදිහට 8ට 6ක් එකතු කරන්න. 8ට 6ක් එකතු කරන්න. 8යි 6යි 14යි. 14ට 10 එකතු කරන්න. 14ට 10ක් එකතු කරන්න. 14ට 10ක් එකතු වුණාම 24යි. ඊළඟට දරුවනේ දැන් මෙහි තියෙන පාට ගණන බලන්න. නිල් තියෙනවා, දම් තියෙනවා, රතු තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කරන්න ඕන පාට ගණනින් එකක් ඉක්මනට අඩු කරගන්න එක. පාට ගණන 3යි, 3න් එකක් අඩු වුණාම 2යි. දැන් අපි 24 බෙදා ගන්නවා 2කින්. 24 2කින් බෙදුනහම 12යි. මා ළඟ ඇති පෑන් ගණන 12යි. මා ළඟ ඇති පෑන් ගණන 12යි. අපි එහෙමනම් දැන් බලමු අපිට ලැබෙන අභ්‍යාසය කොයි වගේ එකක්ද කියලා. අභ්‍යාස අංක 1.
තිරේ දිස්වෙන අභ්‍යාසය ඔබ ඔබේ ගණන් පොතේ අභ්‍යාස පොතේ ලියාගෙන ඊළඟ දවසේදී ගණිත ගැටලු සාකච්ඡාව වෙනකොට පිළිතුරු සපයලා තියෙන්නට ඕනේ. අපි කියලා දුන්න ලෙහෙසි පහසු ක්‍රමය භාවිත කරලා. බලමු එහෙමනම් අපිට අභ්‍යාසාංක 1 යටතේ දීලා තියෙන ගණිත ගැටලුව කොයි වගේද කියලා. මා ළඟ පොත් ප්‍රමාණයක් ඇත. මා ළඟ පොත් ප්‍රමාණයක් ඇත. එයින් 14ක් හැර ඉතිරිය ජපන් භාෂා පොත්ය. 14ක් හැර ඉතිරිය ජපන් භාෂා පොත්ය. 13ක් හැර ඉතිරිය දෙමළ භාෂා පොත්ය. 13ක් හැර ඉතිරිය දෙමළ භාෂා පොත්ය. 11ක් හැර ඉතිරිය ඉංග්‍රීසි භාෂා පොත්ය. 11ක් හැර ඉතිරිය ඉංග්‍රීසි භාෂා පොත්ය. 10ක් හැර ඉතිරිය සිංහල භාෂා පොත්ය. 10ක් හැර ඉතිරිය සිංහල භාෂා පොත්ය. මා ළඟ ඇති මුළු පොත් ගණන කීයද? 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 ආයසරයක් බලමු. මා ළඟ පොත් ප්‍රමාණයක් ඇත. එයින් 14ක් හැර ඉතිරිය ජපන් භාෂා පොත්ය. 13ක් හැර ඉතිරිය දෙමළ භාෂා පොත්ය. 11ක් හැර ඉතිරිය ඉංග්‍රීසි භාෂා පොත්ය. 10ක් හැර ඉතිරිය සිංහල භාෂා පොත්ය. මා ළඟ ඇති මුළු පොත් ගණන කීයද? එහෙමනම් දරුවනේ අපි අභ්‍යාසාංක 2 බලමු. ගොවිපලක සිටින සතුන්ගෙන් 17ක් හැර ඉතිරිය ගවයන්ද 16ක් හැර ඉතිරිය එළුවන්ද 12ක් හැර ඉතිරිය කුකුලන්ද 15ක් හැර ඉතිරිය හාවන්ද වේ නම් ගොවිපලයේ සිටින මුළු සතුන් සංඛ්‍යාව කීයද? අයිසරයක් ගණිත ගැටලුව දිහා බලන්න. ගොවිපලක සිටින සතුන්ගෙන් 17ක් හැර ඉතිරිය ගවයන්ද 17ක් හැර ඉතිරිය ගවයන්ද 16ක් හැර ඉතිරිය එළුවන්ද 16ක් හැර ඉතිරිය එළුවන්ද 12ක් හැර ඉතිරිය කුකුලන්ද 12ක් හැර ඉතිරිය කුකුලන්ද 15ක් හැර ඉතිරිය හාවන්ද වේ නම් ගොවිපලයේ සිටින මුළු සතුන් සංඛ්‍යාව කීයද? ඔව් ආදරණීය දුවේ පුතේ. අපි කියලා දුන්න ලෙහෙසි පහසු ක්‍රමය භාවිත කරලා තිරයේ දිස්වන අභ්‍යාස දෙකම ගණිත ගැටලු දෙකම ඔබේ අභ්‍යාස පොතේ ලියාගෙන නිවැරදි පිළිතුර සපයන්න. එහි නිවැරදි පිළිතුරු ගණිත ගැටලු අංක 6 යටතේ අපි සාකච්ඡා කරමු. එමනම් යලි දවසක මෙවැනිම ලෙහෙසි පහසු ගණිත ගැටලු කියලා දෙන වීඩියෝවකින් හම්බ වෙමු. එතෙක් හැමෝටම ආයුබෝවන්. ශිෂ්‍යත්ව විභාගයට අදාළව ගණිතය, පරිසරය, සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන විෂයන් වලින් ඔබට ඉහළම ලකුණක් ලබා ගැනීමට අපගේ channelය subscribe කරන්න අමතක කරන්න එපා.